මචං සුබුණ මේ ලොකු දවුවක් ඉල්ලන්න බං කතා කරේ. කියපන් මචං. මොකක්ද වෙන්න ඕනේ? මේකයි මචං. මගේ බිස්නස් එකකට මම පොඩ්ඩක් එළියට යනවා. ආයේ එන්නේ මචං දවස් දෙක තුනකදී. ඔබට පුළුවන්ද මං එනකම් පොඩ්ඩක් අපේ වයිෆ් බලා ගන්න? හරි මචං. මම බලා ගන්නම්. ඔබ බයතෝ ගමන ඵලයන්. ඔබ මගේ අයියා වගේ නේ බං. ඔබගේ වයිෆ් කියන්නේ මගේ සහෝදරිය වගේ. ඔබ ගමන ගිහිල්ලා වරේ. මම හොඳට බලා ගන්නම් බං. ඒක තමයි බං. අපි බොගෙන් මේ උදව් ඉල්ලන්නේ. ලොකු දෙයක් නෑ බං. උදේ හවස ඇවිල්ලා කැම ටිකක් බෙදලා දීලා වතුර ටිකක් ළඟට දෙන්න තියෙන්නේ. ඒක මොකද්ද බං? ඔක සුළු දෙයක්නේ. හරි මචං මම එහෙනම් දැන් යනවා. ඔබ හවස ඇවිල්ලා වැඩේ කරපන්. මම යතුරු පිටර යනවා ඉස්සරහ මල පෝච්චියට. මචං මම මේ උඹලා ගෙදර ඉන්නේ. වයිෆ් ඇතුළේද? ඔව් බං. ඔය කුස්සිය ඇතුලේ. ඔබ දොර ඇරලා බත් ටිකක් කනලා ඔය පිටිපස්සේ කෝඩුවේ වයිෆ් ඉන්නවා. ඒකට දාපන් මචං. වයිෆ්? ඌඩුවේ? ඔව් බං. ඔය ගෙදර ඇති කරන බැරිදි. අපි ආදරයට කියන්නේ වයිෆ් කියලා.